iPhone කියලා පිළිගන්න අපේ කඩේ YouTube channel එකට. ඉතින් touch phone button phone දෙකටම කොහොමද මේ වගේ hand free mode එකක් වටනම අයින් කරගන්න කියලා මේ වීඩියෝ එක මම ඔයාලට සරලව කියලා දෙන්නම්. ඒ වගේම මේ button phone එකේ කොහොමද ඉවත් කරගන්නේ කියලාත් මම ඔයාලට කරලා පෙන්නන්නම්. ඉතින් මේ තියෙන මගේ button phone එක දැනටමත් hand free mode එක වැටිලා තියෙන්නේ. ඉතින් මේක ඉවත් කරගෙන ඉව තමයි මම මේ වීඩියෝ එකෙන් කරන්නේ. ඉතින් ඔයාලා channel එක subscribe කරලා ඉදිරියෙන් bell icon එක තියෙන එකත් අහන්න. ඉතින් වීඩියෝ එකට අනිවාර්යෙන් like එකක් දාන්න. එහෙම වුණොත් මේ වගේ වීඩියෝ ඉදිරියටත් දාන්න අපිට හැකි වේවි. ඉතින් මේ තියෙන්නේ චයිනීස් දුරකථනයක්. ඉතින් මේකේ වතුර ගිහිල්ලා වෙන්න පුළුවන්, නැත්නම් වෙන ඩැමේජ් එකක් වෙලා වෙන්න පුළුවන්. ඉතින් මට දැනටමත් කස්ටමර් දෙනකොට මොකුත් කිව්වේ නැහැ. ඉතින් අපි බලමු මම මොකද්ද මේකට කරේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට මගේ බැටරි ලයින් එක හා මේ හෑම් ෆ්‍රී එක අතර යම් සම්බන්ධයක් ගොඩනගලා තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධය නිසා තමයි මේ විදිහට මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඉතින් ෆෝන් රිපෙයාරින් වලදී අපි මේකට ජම්ප් එකක් කියලා තමයි කියන්නේ. ඉතින් මේ විදිහට ජම්ප් එකක් හදා ගන්න ඔයාලට කොයිල් කම්බි එකක් ඕනේ. හැබැයි නැත්තම් ඔයාලට පුළුවන් ඔයාලගේ පරණ ස්පීකර් එකකින් අයින් කරපු නැත්නම් 105 වගේ දුරකථන වල තියෙන ස්පීකර් එකකින් කොයිල් කම්බි එකක් අයින් කරගෙන මේ විදිහට හදා ගන්නත් පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඔයාලා මේකේ වයර් වගේ දේවල් පාවිච්චි කරන්න එපා. වයර් වල තියෙන ඇතුලේ තියෙන කම්බි අරගෙන පාවිච්චි කරන්න එපා. එහෙම වුණොත් ෂෝට් වෙලා ලොකු දෙයක් වෙන්න පුළුවන් ෆෝන් එකට. ඉතින් මේ විදිහට ඔයාලගේ මේ ප්ලස් පොයින්ට් එක නැත්තම් බැටරිය දාන පැත්තෙන් මේ විදිහට ලයින් එකක් අරගෙන මේ හෑම් ෆ්‍රී එකට දීලා බලන්න. එතකොට එයා සාමාන්‍ය විදිහට වැඩ කරනවා. අනිවාර්යයෙන්ම ලයින් එකක් මිසින් වුණාම තමයි මේ විදිහට හෑම් ෆ්‍රී මොඩ් එක වැටෙන්නේ. සහ ඔයාලගේ ටච් ෆෝන් එකක මේක ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. මොකද charging flex එකක් තියෙනවා සහ තියෙන ක්‍රමය අනුව ලොකු වෙනසක් වෙන්න පුළුවන්. ඉතින් ඒකත් මම ඉදිරියේදී එකින් එක ඔයාලට පැහැදිලි කරන්නම්. අපිත් එක්ක එකතු වෙලා ඉන්න. මම දැන් මෙන්න මේ විදිහට ඒ කම්බිය සම්බන්ධ කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔන් කරලා බලනවා ෆෝන් එක මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට යම්කිසි ගැටලු තියෙන්න පුළුවන්. ඒ වගේම ෆෝන් රිපෙයාරින් වලට ඕන අයිටම් ගන්න, ඒ වගේම ඩිස්ප්ලේ ගන්න, ගෙදරටම ගෙන්න ගන්න අපේ කඩේ අපේ WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න පුළුවන්. ඉතින් විශ්වාසයෙන් යුතුව ඔයාලට වැඩේ කරගන්න පුළුවන්. බය වෙන්න එපා. ඉතින් දැන් බලන්න පුළුවන් මෙන්න මේ විදිහට හෑම් ෆ්‍රී මොඩ් එක අයින් වෙලා තියෙනවා. ඉතින් ඔයාලත් ගෙදරදී අනිවාර්යයෙන්ම try කරලා බලන්න. බය වෙන්න එපා. අපි අනිවාර්යෙන් ඔයාලට උදව් කරනවා. ඉතින් ඒ නිසා අපිත් එක්ක ඉස්සරහටත් එකතු වෙලා ඉන්න. channel එක subscribe කරන්න. ඉදිරියෙන් නැති bell icon එක click කරන්න. ඉතින් අපි නැවතත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.